බිස්නස් එක රෙජිස්ටර් කරද්දී මුලින්ම ඔයාලට ගන්න ඕන එකම දෙයක් තමයි මෙන්න මේ පරිසර බලපත්‍රය කියන දේ. ඔයා මේක පරිසර බලපත්‍රය මෙන්න මේ ඇප්ලිකේෂන් එක ඔයාට අරගෙන මෙන්න මේ ඇප්ලිකේෂන් එක පුරවලා ඔයා මේක MOH එකට දෙන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ ඇප්ලිකේෂන් එක ගන්න ඕනේ ප්‍රාදේශීය සභාවෙන්. ඒ කියන්නේ මම නම් නිගවරේ ප්‍රාදේශීය සභාවෙන් තමයි මෙන්න මේ පරිසර බලපත්‍රය ලබා ගන්න. මම මේක ගොඩක් ඔයාලට වැදගත් වෙයි කියලා හිතුවේ නෑ. මම මේ මගේ විස්තර ටික පුරවලා දෙන ඉඳලා තමයි මම මේ කොලෙකින් වහලා තියෙන්නේ. මේ ඉතින් මෙන්න මේක සාමාන්‍යයෙන් පුරවලා ඔයාලා මේක MOH එකට දාලා දෙන්න. MOH එකට බාර දෙන්න ඕනේ. පුරවන්න කීවට ලොකු දේවල් මෙන්න මේක පුරවන්න නෑ. මෙන්න මේ වගේ පොඩි දේවල් විතරයි පරිසර බලපත්‍රය ගද්දී ඔයාලා පුරවන්න ඕනේ. ඉතින් මේක පරිසර බලපත්‍රය ගන්න ඉස්සරලාම බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක මෙන්න මේ පරිසර බලපත්‍රය ගන්න මේක ඇප්ලිකේෂන් එක පුරවලා දුන්නාම ඔයාලගේ MOH එකේ නිලධාරි කෙනෙක් සතියක් විතර ඇතුළත ඔයාලගේ ඉඩමට එයි. ඇවිත් ඔයාගේ බිස්නස් එක බලයි. ඊට පස්සේ සාමාන්‍යයෙන් ඔයාගේ බිස්නස් එක යනවා මේක වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් මම පොල්ලෙලි ව්‍යාපාරයක් කරගෙන ඉන්නම්. මේකේ ගොඩක් දේවල් බලනවා. එතකොට ඒ බලන දේවල් මම වෙන වීඩියෝ එකකින් ගේන්නම්. ඊට පස්සේ ප්‍රධාන වශයෙන් ඔයාගේ බලලා ඔයාගේ ඉඩමට ඇවිල්ලා මේකේ ප්‍රමාණය නිරීක්ෂණය කරලා මේකෙන් වාටේ පිටේ තියෙන ගෙවල් වලට කරදරයක් වෙනවද බිස්නස් එකෙන් අනිත් අයට කරදරයක් වෙනවද මේ දේවල් ඔයාගේ ඉස්සරලා මේ කාලේ ඇවිල්ලා බලනවා. ඇවිල්ලා බලලා ඔයාගේ මේක පවත්වාගෙන යන්න සුදුසුයි නම් ඔයාට මෙන්න මේ ඇප්ලිකේෂන් එකේ ඔයාට සයින් එකක් දාලා දෙනවා. ඊට පස්සේ තමයි ඔයාට ගන්න තියෙන බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකට යන්න වෙන්නේ. මෙන්න මේක ඔයාගේ කරන්ට් එක ගන්න ඕන බිස්නස් එකේ සාමාන්‍යයෙන් දැන් සිංගල් බේස් තියෙනවා නම් 3 බේස් ගන්නවා නම් එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ඔයාලගේ ගෘහස්ත තිබිලා ව්‍යාපාර හරි කාර්මික හරි ගන්නවා නම් මෙන්න මේ පරිසර බලපත්‍රය ගන්න ඕනේ. අන්න ඒ හින්දා ඔයාලා බිස්නස් එක රෙජිස්ටර් කරනවා නම් මෙන්න මේ පරිසර බලපත්‍රය තියෙනවානේ. ඒකත් අරගෙන ඔයාගේ ඒ අර කරන්ට් එක වාගේ දේවල් ඒ දේවලුත් වෙනස් කරගන්න. මොකද සාමාන්‍යයෙන් ඔයාට ගෘහස්ත වෙන කරන්ට් බිලට වඩා ව්‍යාපාර කරන්ට් බිලක් ආවොත් ප්‍රමාණයක් අඩු වෙනවා. ඒ වගේම ඒක කර්මාන්ත විදිහට ගත්තොත් කර්මාන්තවල කරන්ට් බිල ගොඩක්ම අඩු වෙනවා. අන්න ඒ හින්දා ඒ දේවලුත් මෙන්න මේ පරිසර බලපත්‍රය ගන්න එකෙන් ඔයා හදලා බලන්න ගන්න. මොකද එතකොට මේ දේවල් ඔයාට නිකම්ම කරගන්න පුළුවන්. ඉතින් අනිත් වීඩියෝ එක මම ගේන්නම් බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකේ ඊළඟ පියවර මොකක්ද කියලා. මම ඊළඟ වීඩියෝ එකෙන් මට කියලා දෙන්නම්.